හයි කොහමද ඔයාලට මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. මාත් හොඳින් ඉන්නවා. හරි එහෙනම් අද vlog එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් කතරගම කියපු වීඩියෝ එකක් තමයි අද මම අරන් එන්න හිතුවේ. බලන්නකො කවුද පාරමාරු වෙන්නේ කියලා ඉස්සරහා මොනර පවුලක් අම්මයි බබාලා දෙන්නෙකුයි තමයි පාරමාරු වෙන්නේ. ඉතින් ඔයාලා යනකොට පොඩ්ඩක් පරිස්සමට යන්න. මෙයාලා ගොඩක් වෙලාවට මේ පාර මාරු වෙන කට්ටිය ඉන්නවා. ඉතින් අපි හිමීට ගියේ හින්දා තමයි ඉතින් මෙයාලව බලා ගන්න පුළුවන් උනේ. දැන් අපි කතරගම ටවුන් එකේ ඉඳලා දේවාලේ පැත්තට යන ගමන් ඉන්නේ. දැන් වෙලාව ඇති 9:45ට විතර. කතරගම දේවාලේ දවල් තේවාව පටන් ගන්නෙ පූජාව පටන් ගන්නෙ 10:00ට. ඉතින් අපිට පූජාව වෙලාවට ඉන්න බැරි වෙනවා. යන ටිකක් වෙලා යන හින්දා මං ඔයාලට කියවනේ මේ පූජාව පවත්වන වෙලාවල් එතකොට දේවාලේ විවෘත වෙන වෙලාවල් තියෙනවා කියලා. ඒ හැමදේම විස්තර ඇද්දුව වීඩියෝ එකේ අන්තිමේ මං ඔය ඔක්කොම විස්තර දාලා තියෙනවා. ඔයාලට වීඩියෝ එක අවසානය වෙනකම් බැලුවොත් ඒ දේවල් බලා ගන්න පුළුවන්. දැන් අපි මේ යන්නේ කතරගම දේවාලේ පාකින් එකට. ඔයාලට බලා ගන්න පුළුවන් ලොකු පාකින් එකක් මෙහි තියෙනවා. ඉතින් ඔයාලට ඔයාලගේ වාහන ආරක්ෂාකාරීව පාකින් එකේ තියන්න පුළුවන්. ඒ වගේම මෙහි පූජා වට්ටිත් රුපියල් 500 ඉඳලම පටන් ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් නම් ගෙදරින් පළතුරු වර්ග ගෙනල්ලා ඉවර වෙලා මෙහෙම පූජා වට්ටියක් වගේ අපිට සකස් කරලා කතරගම දෙවියන්ට පූජා කරන්නත් පුළුවන්. සිරිතක් තියෙනවනේ කතරගම දේවාලේ යන්න ගාලින් මැණික් ගගෙන් පිරිසිදු වෙලා යන්න ඕන කියලා. ඉතින් අපි ඒ වගේම පිරිසිදු වෙලා දේවාලෙට ගිහිල්ලා පූජා වට්ටියත් ඔක්කොම දීලා එනකොට බලන්නකො කවුද මේ ඉන්නේ කියලා කට්ටිය වට කරගෙන. මෙයා තමයි ඉතින් කතරගම වාසනාව. මෙයාව බලන්න තමයි අපි ආවේ. ගොඩක්ම මං හරි මාසාවෙන් හිටියේ මෙයාව බලන්න. Kil din di pala? ඔය පිටුපාල පටෝ ගහන්න. තමයි. මේ මෙතනින් එලවන වලාගුලෙන් මේ ටික වැටලා තියෙන ලස්සනයිනේ. කිරිවිහෙර වැඳලා ඔක්කොම කරලා අපි කතරගම වැඳලා ඉවර කරලා අපි ගියේ සෙල්ල කතරගමට. දැන් ඉන්නේ අපි සෙල්ල කතරගම ගියාම ඉතින් හැමෝටම මතක් වෙන්නේ වල්ලි අම්මා කෝවිල්නේ. ඉතින් වල්ලි අම්මා කෝවිල්ටත් ගිහිල්ලා වැඳලා කරලා ඒ ඔක්කොම ඉතින් අපි ඉවර කරලා පරිසරය වටපිටාව සුන්දරත්වය බැලුවා. හරිම නිස්කලංක වටපිටාවක් තියෙන්නේ. ගියපු අය අනිවාර්යයෙන්ම දන්නවා ඉතින් කතරගම කියන්නේ ගොඩක් ලස්සන තැනක්. ඒ වගේම පින්වන්ත භූමියක් කියලා. දැන් අපි කතරගම වැඳලා ඉවරයි. මේ යන්නේ බුත්තල පාර හරහා නුවරඑළිය යන්න හදන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් පාරේ අලි එහෙම ගොඩක් සත්තු හිටියා. ඉතින් ඔයාලා කැමති නම් මම ඒ vlog එකක් දාන්නම්. කුඹලෙල ගියපු vlog එකක් තියෙනවා. මේකට කලින් අප්ලෝඩ් කරලා කැමති නම් ඒකත් ඔයාලා බලන්න. වීඩියෝ එකට ඔයාලා කැමති නම් subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරනවා.